අපේ විදෙස්ගත වෙලා ඉන්න දරුවන්ට වශී ගුරුකම් සම්බන්ධයෙන් හෝ වේවා එහෙමත් නැතිනම් ලෙඩදුක් කරදර සම්බන්ධයෙන් හෝ වේවා. පළමුව ඒ දරුවන්ගේ සියලුම වග විස්තර සවිස්තරාත්මකව දැනගෙන නිශ්චිත ආකාරයට සාර්ථක විදිහට කටයුතු කරනු කාරණා සිද්ධ කරගන්න කියලා තමයි. දැන් දෙකක සිටියත් ඒ පුද්ගලයන්ගේ සම්බන්ධයක් කාලයක් තුළ තිබිලා නම් පමණක් අපට හැකියාව තියෙනවා නැවත ඒ දේවල් මොන හේතුව මත ඒ බිඳීම ඇති වෙලා තිබුණත් නැවත එකතු කරලා දෙන්න පුළුවන් හැකියාව තියෙන නිශ්චිත ආකාරයට දින නියමයක් තුළ කාලෙ කවදද කොහොමද වෙලා තියෙන්නේ කියන විස්තර සවිස්තරාත්මකව දැනගෙන ඊට අමතරව බන්ධනයක් යම් කිසි පුද්ගලයෙකුට සිද්ධ කරලා තියෙනවා නම් ඒ පුද්ගලයාට නිරන්තරයෙන් නිින්ද නොයාම කෑම අරුචිය ඊට අමතරව ගත්තහම තද කොන් දෙකක්කුම ඇගේ දද කුෂ්ට වන ඇතිවේ යොමු වෙන නිවෙස් හෝ රැකී රක්ෂා කටයුතු කරන ස්ථානයන් තුළ එක් නිලධාරීන් විසින් යම් යම් බලපෑම් ඇති කරනවා පඩිනඩි වෙලාවට ලැබීමනේ නැතුව යනවා ඊට අමතරව ගත්තහම රැකී රක්ෂා කටයුතු කරන ස්ථානයන් තුළ බාහිර ප්‍රශ්න ඇති වෙනවා. ඌ විදෙස්ගත වී සිටිනවා නම් ඒ පුද්ගලයාගේ නමට රූපෙට උපන් වෙලාවට ගුරුකම් සිද්ධ කරන්න පුළුවන්. ඒ පුද්ගලයා වැනි ගුරුකම් සයුරෙන් එතරට කරන්න පුළුවන් ගුරුකම් තියෙනවා. ශරීරය තුළ යම්කිසි දෝෂයක් එහෙමත් නැත්නම් ඉනාවක් කියන දෙයක් ශරීරය තුළ පවතිනවා නම් ඇතිවන තද රෝගයක්ම ශරීරය අධික කෙට්ටුවීම අධික කේන්තිය ශරීරය තියෙන පැහැ වෙනස් වෙලා අවපැහැයට ලක්වීම සමාජය තුළ කොන්වීමකට ලක්වීම ඒ පුද්ගලයින්ගේ කාරණාවට මූලික වෙන සියලුම හේතු කාරණා සාධක මෙතනින් බලලා දෙන්න පුළුවන්. හරි දැන් ඒ පුද්ගලයින්ව තමන් කරා නම්මලා සාර්ථක විදිහට තමන්ගේ රැකී රක්ෂා කටයුතු නිසි පිළිවෙලට සිද්ධ කරගෙන යන්න ඒ පුද්ගලයන්ව නම්මලා දෙන්න පූර්ණ විශ්වාසයෙන් යුක්තව කාරණා සිද්ධ කරලා දෙන්න පුළුවන්. එහෙම පිටරට කෙනෙක්ට වුණත් මෙහෙම තමන්ගේ හිතේ තියෙන දෙයක් කියන්න තමන්ගේ ගැටලුවක් මොකක්ද මේ වෙලා තියෙන්නේ කියලා කියන්න පුළුවන්ද? පුළුවන්. ඉතින් අයිබෝන් කියලා පිළිගන්න සියනාඩි YouTube නාලිකාවට. ඉතින් අද අපි ඇවිල්ලා තියෙන කඩවර සොහොන් කාලි දේවාලේ පොඩි ගුරුන්වහන්සේ හම්බෙන්න. ඉතින් අයිබෝන් කියලා පිළිගන්නවා. ඉතින් කියන්න ඕනේ මෙතුමාත් එක්ක අපි වැඩ කරන මං හිතන්නේ දැන් අපි වැඩසටහන් ගණනාවකින් අපි හම්බුණා. ඉතින් මෙතුමාගේ මේ දේවාලේ මේ දේවස්ථානයේ පිහිටලා තියෙන්නේ උඩුගම්පල ප්‍රදේශයේ. ඉතින් කියන්න පොඩ්ඩක් අපේ channel එකේ ඉන්න කට්ටියට දැන් ඔබතුමාත් එක්ක ගොඩක් කට්ටිය වැඩ කටයුතු කරලා තියෙනවා. මම හිතන්නේ ගොඩක් විදේශගත කට්ටිය වැඩ කටයුතු කරලා ඒ වැඩ හරි ගිහිල්ලා ඒ කට්ටිය තව කට්ටිය මේ දේවල්ට වෙලා කියලා අපිට ආරංචි ආවා. ඉතින් කොහොමද ඒ විස්තර? මෙහෙමයි මහත්තයෝ දැන් විදේශගතව ඉන්න අපේ දරුවන්ට ගොඩාක් ප්‍රශ්න කරදර පීඩා බහුල කාලයක්. ඔව්. එවැනි පුද්ගලයන් අපිට නිරන්තරයෙන් කතා කරනවා. කතා කරාට පස්සේ පුද්ගලයන්ගේ කටයුතු කරුණු කාරණා සම්බන්ධව අපි මෙතනින් බලනවා. ඔව්. ඉන් අනතුරුව ඒ කටයුතු කරුණු කාරණා මූලික කරගෙන ඒ පුද්ගලයන්ට එන්න අපහසුකම් තියෙන උදවිය ඉන්නවා. ප්‍රශ්නවලට හිර වෙලා. ඒ පුද්ගලයන්ට අපි මෙතනින් ශික්ෂාන්ති මාර්ගයෙන් කරුණු කාරණා සිද්ධ කරලා දෙනවා. ඒ අනුව ඒ පුද්ගලයන්ට මේ කාලේ අපි සෑහෙන්න ප්‍රතිඵල අරන් දීලා තියෙනවා. ඒ අනුව ඒ කටයුතු කාරණා සාර්ථක වීම තුළ තවත් එවැනි ගැටලු වලට මුහුණ දීලා ඉන්න පුද්ගලයන් මෙත් ස්ථානට යොමු වෙලා ඒ දරුවන් කරුණු කාරණා සිද්ධ කරගෙන සාර්ථක වෙලා තියෙනවා. ඉතින් දැන් ඔබතුමාගේ වීඩියෝ එකක් තියෙනවා අර කෙනෙක්ට පේනයක් බලලා කියන එකක් ආරෝඩය අරගෙන මං හිතන්නේ සෝහන් කාලියම් මගෙන්. ඔව්. ඉතින් දැන් එහෙම පිටරට කෙනෙක්ට වුණත් මෙහෙම තමන්ගේ හිතේ තියෙන දෙයක් කියන්න තමන්ගේ ගැටලුවක් මොකක්ද මේ වෙලා තියෙන්නේ කියලා කියන්න පුළුවන්ද? පුළුවන්. ඒ සම්බන්ධව කතා කරෝතින් සොහන් කාලි මෑණියන් ආකර්ෂණය හරහා තමයි අපි ගොඩාක් දුරට රාජකාරී සිද්ධ කරන්නේ. යම්කිසි පුද්ගලයෙක් අපේ ස්ථානයට කතා කරනවා නම් යම්කිසි කරුණු කාරණාවක් මූලික කරගෙන එකේ සියලු කරුණු කාරණා අපට හැකියාව තියෙනවා මේ ස්ථානය හරහා වගකීමකින් යුක්තව ඒ පුද්ගලයන්ගේ ගැටලුවට අදාළ විස්තරයක් සමග ඒ පුද්ගලයන්ගේ කාරණාවට මූලික වෙන සියලුම හේතු කාරණා සාධක මෙතනින් බලලා දෙන්න පුළුවන්. හරි දැන් සාමාන්‍යයෙන් එතකොට කියනවා මේ අපිට අහන්න ලැබෙනවා අපිට මොන හරි ප්‍රශ්න තියෙනවා ගැටලු තියෙනවා කියන ගොඩක් විදේශගත කට්ටිය. තමන්ගේ මුදල් සම්බන්ධ ගැටලු ආදර සම්බන්ධතා පිළිබඳ ගැටලු. නමුත් මේවා යාළුවට හරියට නිගමනය කරගන්න බෑ මේක හින්දායි මෙහෙම වෙලා තියෙන්නේ කියලා.
විදේශගත කෙනෙක්ට එහෙම මේ දේවල් සිට දැන් යාට ලංකාවට මේක දේ කරගන්න එන්න අමාරුයිනේ. ඔව්. පිටරට ඉන්න කෙනෙක්ට කොහොමද ඒ දේ සිද්ධ කරන්නේ? ඒක බොහොම වැදගත් ප්‍රශ්නයක් මහත්තයෝ. අද කාලේ ගොඩාක් බහුලව දකින්න පුළුවන් වෙන මාතෘකාවක් ඔය දේ. ගොඩාක් දුරට විදේශගතව ඉන්න අපේ දරුවන්ට. ඒ දරුවන්ට එදිනදා ජීවිතය තුළ බලපාන අසනීප ගැටලු, රැකී රක්ෂා සම්බන්ධව ගැටලු, එතකොට ශරීර සෞඛ්‍ය තුළ හටගන්නා ගැටලු වලට මූලික සිද්ධාන්ත විදිහට මොකක්ද මේ සිද්ධ වෙලා තියෙන්නේ, ඇයිද මේ දේ වෙන්නේ කියන දේ මත ගොඩාක් පීඩාවලට ලක් වෙලා ඉන්න පුද්ගලයෝ ඉන්නවා. ඒ පුද්ගලයන් අපි නිශ්චිතාකාරයට පරීක්ෂාවකට ලක් කරනවා. ඒ පරීක්ෂා කිරීම තුළ ඒ ශරීරගත වෙලා තියෙන යම් යම් බලපෑම්, එතකොට ශරීර ගැටලු, සෞඛ්‍යමය ගැටලු, ඒ ගැටලු වලට ගොඩාක් දුරට ඉවහල් වෙනවා ශරීර අභ්‍යන්තරය තුළ පවතින යම් යම් දෝෂ. ඒ දෝෂමාලාවල් මූලික කරගෙන අපි මෙතනින් ඒ අදාළ සියලුම කටයුතු වලට වැඩ කටයුතු සිද්ධ කරනවා. හරි, දැන් ශරීර අභ්‍යන්තරය කියද්දි මට තව ප්‍රශ්නයක් එනවා. දැන් කැවීම් පෙවීම් කරලා තියෙනවා. ඔව්. එහෙම කෙනෙක්ට දැන් විදේශගත කෙනෙක්ට නම් මේක කොහොමද එයා හරියට මේකමයි කියලා දැනගන්නේ සහ ඒක විසඳුමක් ලබා ගන්නේ කොහොමද? විශේෂයෙන් ශරීරය තුළට යම්කිසි කැවීමක්, ඉනාවක් අපි සරලව හඳුන්වනවා නම් ඉනාවක් කැවීම තුළ මූලිකව ඇතිවන රෝග ලක්ෂණය තමා අද හිසේ කැක්කුම, අධික කේන්තිය. ඔව්, මගේ ඊළඟ ප්‍රශ්නෙට තමයි මේ උත්තරේ හම්බෙන්නේ. මම අහන්න ගියේ සාමාන්‍යයෙන් එහෙම තමන්ට මොකක් හරි යම් දෙයක් වෙලා තියෙනවා නම් ඒක කොහොමද දැනගන්නේ කියලා. රෝග ලක්ෂණ. රෝග ලක්ෂණ විදිහට ගත්තහම නිතරම ඇතිවන තද හිසේ කැක්කුම, ශරීරය අධික කෙට්ටුවීම, අධික කේන්තිය, ශරීරය තියෙන පැහැ වෙනස් වෙලා අවපැහැයට ලක්වීම, සමාජය තුළ කොන්වීමකට ලක්වීම, ඊට අමතරව තමන් එදිනෙදා ජීවිතය තුළ කරගෙන යන රාජකාරි සියල්ලක්ම දිනෙන් දින අඩාලවීමකට පත්වෙනවා. මුදල් පවා පරිහානියට ලක්වෙනවා. ඒක තමා මූලිකව තිවන හේතුකාරණා සාධක. යම්කිසි පුද්ගලයකුට එහෙම දෙයක් වෙලා තියෙනවන ශරීරය තුළ යම්කිසි දෝෂයක්, එහෙමත් නැත්නම් ඉනාවක් කියන දෙයක් ශරීරය තුළ පවතිනවා නම්, ඔන්න රෝග ලක්ෂණ තියෙනවා නම් නිශ්චිත වශයෙන්ම එවැනි දෝෂයක් ඒ ශරීරය තුළ අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් මේ වෙද මහත්මයා, දැන් තියෙනවා තව ප්‍රශ්නයක්. දැන් පිටරට කට්ටියට මේ පිටරට කට්ටියට මේ බන්ධන කියනව බලපානවාද? ඒ කියන්නේ අපි හිතමුකෝ දැන් කවුරු හරි අවුරුද්දකට දෙකකට කලින් හරි විදේශගත වුණා. නමුත් එයාට මෙහි ඉන්න කොඩි වින, බන්ධන, හදිහෝනියම් මේ වගේ දේවල් කරනවා. මේ වගේ දේවල් ඒ රටවල් වලට ගිහිල්ලත් එහාටත් ඒ මිනිස්සුන්ට බලපානවාද? එහෙමයි මහත්තයෝ. එවැනි ගුරුකම් සයුරෙන් එතරට කරන්න පුළුවන් ගුරුකම් තියෙනවා. එහෙම ගුරුකම් නිශ්චිත ආකාරයෙන්ම එවැනි පුද්ගලයන්ට බලපානවා. එක මෙහෙමයි. යම්කිසි පුද්ගලයෙකු විදේශගත වී සිටිනවා නම් ඒ පුද්ගලයාගේ නමට, රූපෙට, උපන් වෙලාවට ගුරුකම් සිද්ධ කරන්න පුළුවන්. ඒ පුද්ගලයාව අඩාල කිරීමක් මූලික කරගෙන, එහෙමත් නැතිනම් ලෙඩ කිරීමක් මූලික කරගෙන යම් යම් දේවල් සිද්ධ කරනවා. ඒ සිද්ධ කිරීම තුළ ඒ පුද්ගලයා පරිහානියට ලක් වෙනවා. විශේෂයෙන්ම රොඩී ගුරුකම්. රොඩී ගුරුකම් නිශ්චිත ආකාරයටම. එහෙමත් නැතිනම් බන්ධන, රූපකටු ගැසීම, ඔය කියන වින දෝෂ මූලික කරගෙන එවැනි පුද්ගලයන්ට එවැනි දෝෂ බලපාන දේවල් ගොඩාක් දුරට අත්දකලා තියෙනවා. හරි, දැන් සාමාන්‍යයෙන් එහෙම දෙයක් සිද්ධ වුණොත්, එහෙම දෙයක් සිද්ධ වුණොත් ඒ කෙනා තමන්ට බන්ධනයක් හරි හදිහෝනියක් හරි මොනවා හරි කරලා කියලා දැනගන්නේ කොහොමද? ඒක හාත්පසින්ම වෙනස්. ඒ කියන්නේ දැන් ඉනාවක් කැවීම තුළින් සිද්ධ වෙන්නේ විශේෂයෙන්ම තද හිසේ කැක්කුම, ඊට අමතරව ශරීරය වැහැරීම, ශරීරය පැහැ වෙනස් වීම, අධික කේන්තිය, සමාජය තුළ කොන්වීම, ඔය කියන මූලික සිද්ධාන්ත හටගන්නවා. ඊට අමතරව වෙන සංසිද්ධි තියෙනවා. ඉන් අනතුරුව පිළිකාවන් පවා වර්ධනය වී සිද්ධ වෙනවා. ඊට අමතරව බන්ධනයක් යම්කිසි පුද්ගලයෙකුට සිද්ධ කරලා තියෙනවා නම් ඒ පුද්ගලයාට නිරන්තරයෙන් නිින්ද නොයාම, කෑම අරුචිය, ඊට අමතරව ගත්තහම තද කොන්ද කැක්කුම, ඇඟේ දද කුෂ්ඨ වන ඇතිවීම, ඊට අමතරව තද හිසේ කැක්කුම, තවත් ගත්තහම යම් යම් පුද්ගලයන්ට නොරිස්සුම් ගතිය, අධික නිදිමත ගතිය, ඔය කියන මූලික සිද්ධාන්ත හටගන්නවා. හරි, දැන් එහෙම දෙයක් සිද්ධ වුණොත්, දැන් ඒ කෙනා ඉන්නේ විදේශගතව. ඔව්. හිතමුකෝ කොහේ රටක කියලා. ඔව්. ඔබතුමාට කතා කරලා ඔබතුමාගෙන් මේකට හරි පිළිතුරක් කොහොමද ලබා ගන්නේ? කතා කරාට පස්සේ
අපි මූලිකවම බලනවා මේ පුද්ගලයා සම්බන්ධව. ඒ පුද්ගලයාට මොකක්ද සිද්ධ වෙලා තියෙන කාලවකවානුව ඒ පුද්ගලයාගේ ජන්ම කේන්ද්‍ර අනුව අපි මූලික පරීක්ෂාවක් සිද්ධ කරනවා. ඒ පරීක්ෂාව සිද්ධ කිරීම තුළ එද්දේ කවදද කොහොමද වෙලා තියෙන්නේ කියන විස්තර සවිස්තරාත්මකව දැනගෙන ඉන් අනතුරුව ඒ දේට අදාළ සාර්ථක විසඳුම අපිට ලබලා දෙන්න පුළුවන්. එහෙම ලබලා දීපු පුද්ගලයන් ඉන්නවා. හරි ඉතින් දැන් අපි මේ වැඩසටහන ගොඩක් කරන්න මේ විදෙස්ගත වෙලා ඉන්න අසරණ වෙච්ච කට්ටියට. ඉතින් අපි ගත්තොත් දැන් ඒ රටවල ගොඩාක් තියෙන ප්‍රශ්නයක් තමා ආදර සම්බන්ධතා මේ සම්බන්ධ ප්‍රශ්න. තව ඒත් එක්කම අපිට තියෙන ප්‍රශ්නයක් අපිට ගොඩක් කට්ටිය කතා කරනවා එයාලට හරියට පඩි හම්බෙන්නේ නැහැ. හරියට මුදල් හම්බෙන්නේ නැහැ. කන්න හම්බෙන්නේ නැහැ. කියන්නේ මෙහෙම හම්බෙනවා කියලා නමුත් මේ දේ හම්බෙන්නේ නැහැ. ඒ වගේ හිත වෙනස් කිරීමක් සිදු කරන්න පුළුවන්ද මට නිදහසේ තමන්ට වැඩ කරගෙන යන්න හෙම මොක්කරි සහනයක් ලබා ගන්න පුළුවන්ද මේ අදෘශ්‍යමානයත් එක් එකතු කරලා? නිශ්චිත වශයෙන්ම පුළුවන්. ගොඩාක් දුරට අපිට කතා කරන පුද්ගලයන් කියන ගැටලුවක් තමා ගොඩාක් දුරට ආර්ථිකමය ප්‍රශ්න මැද තමා යන්නේ. දහසක් බලාපොරොත්තු තියාගෙන ඒ ගියාට පස්සේ යොමු වෙන නිවෙස් හෝ රැකී ආරක්ෂා කටයුතු කරන ස්ථානයන් තුළ එක් නිලධාරීන් විසින් යම් යම් බලපෑම් ඇති කරනවා. පඩි නඩි වෙලාවට ලැබීමනේ නැතුව යනවා. ඊට අමතරව ගත්තහම රැකී ආරක්ෂා කටයුතු කරන ස්ථානයන් තුළ බාහිර ප්‍රශ්න ඇති වෙනවා. එවැනි දෙයට නිශ්චිත වශයෙන්ම වගකීමකින් යුක්තව අපිට කියන්න පුළුවන් එවැනි ගැටලු තියෙන පුද්ගලයින්ට ඒ පුද්ගලයින්ව තමන් කරා නම්මලා සාර්ථක විදිහට තමන්ගේ රැකී ආරක්ෂා කටයුතු නිසි පිළිවෙලට සිද්ධ කරගෙන යන්න ඒ පුද්ගලයින්ව නම්මලා දෙන්න පූර්ණ විශ්වාසයෙන් යුක්තව කාරණා සිද්ධ කරලා දෙන්න පුළුවන්. ආදර සම්බන්ධතාවය තියෙන ලංකාවේ. අදාළ කෙනා ඉන්න පිටරට. ඉතින් එහෙම ගැටලුව ආවොත් පිටරටක ඉන්න කෙනෙක්ට මෙහි හරි මෙහි ඉන්න කෙනෙක්ට පිටරට හරි කොහොමද ඒක සම්බන්ධ කරන්නේ? අනිවාර්යෙන් මම හිතන්නේ වශීගුරුකමක් කරන්න සම්බන්ධයක් තිබිය යුතුයි. එහෙම මොන හරි ගැටලුව ආවොත් ඒ කියන්නේ දැන් මාව ගණන් ගන්න කෝල් කරන්න එහෙමනේ අපිටත් කෝල් එන්නේ ගොඩක්. ඉතින් අන්න එහෙම ප්‍රශ්නයක් තිබ්බොත් ඔබතුමාගෙන් කොහොමද ඒ කට්ටියට සහනයක්? යම්කිසි ආධාර සම්බන්ධතාවයක් කාලයක් තිස්සේ තිබිලා යම්කිසි ආකාරයකට බිඳ වැටීමකට ලක් වෙලා තිබෙනවා නම් එවැනි පුද්ගලයින්ට අපිට කතා කරන ගොඩක් පුද්ගලයෝ කියනවා ගොඩක් දුරට කාලයක් තිස්සේ තිබිලා යම් යම් හේතු කාරණා මත මඟ අරිනවා කතා කරන්නේ නැහැ දුරකථන ක්‍රියාව විරහිත කරලා කියලා. එවැනි සම්බන්ධයක් යම්කිසි පුද්ගලයන් දෙදෙනෙක් අතර තිබිලා ඒ දෙදෙනා ලංකාවේ හෝ වේවා පිටරට හෝ වේවා එහෙම නැත්නම් දෙදෙනාම පිටරට හෝ වේවා තවත් සමහර විදිහකට ගත්තහම බිරිඳ පිටරට ස්වාමියා ලංකාවේ. ගොඩක් එන්නේ ඒ වගේ ප්‍රශ්න තමයි. බිරිඳ පිටරට ගියාට පස්සේ ස්වාමියා වෙනස් වෙලා කියලා කියනවා. එහෙමත් නැත්නම් ස්වාමියා පිට කතා කරලා කියනවා බිරිඳ වෙනස් වෙලා කියලා. ඒ වගේ සම්බන්ධතාවයක් තිබිලා යම්කිසි ආකාරයකට මොනියම් හෝ හේතුවක් මත ඒ දෙන දුරස් වෙලා සිටිනවා නම් දැන් දෙකක සිටියත් ඒ පුද්ගලයන්ගේ සම්බන්ධයක් කාලයක් තුළ තිබිලා නම් පමණක් අපට හැකියාව තියෙනවා නැවත ඒ දේවල් මොන හේතුව මත ඒ බිඳීම ඇති වෙලා තිබුණත් නැවත එකතු කරලා දෙන්න පුළුවන් හැකියාව තියෙන නිශ්චිත ආකාරයකට දින නියමයක් තුළ කාල පරාසයක් තුළ ඒ දේ සිද්ධ කරලා දෙන්න පුළුවන්. හරි ඉතින් අද දවසේ මේ වැඩසටහනෙන් ඉතින් අපේ පොඩි ගුරුන් වහන්සේ පෙද මහත්මයාගෙන් ඉතින් අපි ගොඩක් වටිනා දේවල් දැනගත්තා. ඒ කියන්නේ ගොඩක්ම විදේශගත වෙලා ඉන්න කට්ටියට එන ගැටලු මගේ ආදර සම්බන්ධතාව ඒවා විශේෂයෙන් බන්ධන මේ දේවල් වලට ලක් වෙච්ච කට්ටියට කොහොමද මෙතුමාගෙන් හරියට සහනයක් ලබා ගන්න කියලා. ඉතින් ඒ වගේ දේවල් කතා කරා. ඉතින් මම කියනවා මෙතුමාව සම්බන්ධ කරගන්න දුරකථන අංක වලට අනිවාර්යෙන් කතා කරලා ඉන්න. දැන් පිටරට එන කට්ටියට නම් WhatsApp හරහාත් සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් ඔබතුමාට අවසාන වශයෙන් කොහොම මොනවද කියන්න තියෙන්නේ? අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අපේ විදේශගත වෙලා ඉන්න දරුවන්ට නිශ්චිත ආකාරයටම එදිකොල්ලන්ගේ එදිනදා ජීවිතය තුළ බලපාන ගැටලු බලපාන ප්‍රශ්න මූලික හේතු කාරණා සාධක කරගෙන යම්කිසි පුද්ගලයෙකුට වශී ගුරුකම් සම්බන්ධයෙන් හෝ වේවා එහෙමත් නැතිනම් වැදදුක් කරදර සම්බන්ධයෙන් හෝ වේවා අපට කතා කිරීම තුළින් පළමුව ඒ දරුවන්ගේ සියලුම වග විස්තර සවිස්තරාත්මකව දැනගෙන නිශ්චිත ආකාරයට සාර්ථක විදිහට කටයුතු කරනු කාරණා සිද්ධ කරගන්න කියලා තමයි. හරි ඉතින් ඔයාලට ගැටලුවක් තියෙනවා නම් මෙතුමාව සම්බන්ධ කරගන්න පුළුවන්. මෙතුමාගේ දුරකථන අංක අපේ වීඩියෝ එකේ සහ ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා.
ඉතින් එහෙනම් තව වැඩසටහනකින් අනිවාර්යෙන්ම හම්බෙමු. හොඳයි. හරි අයිබෝන්. ආයුබෝවන්.